අයිබෝවන් ඔබ අහලා තියෙනවනේ කුරුණෑගල ග්‍රීන්වේ කාර්මික විද්‍යාලය ගැන. මම දැන් මේ කතා කරන්නේ අන්න ඒ ටෙක්නිකල් කොලේජ් එකේ ඉඳලායි. මේ බලන්නකො මෙතන වටපිටාව සියලුම අංගයන්ගෙන් සම්පූර්ණ ටෙක්නිකල් කොලේජ් එකක් තමයි කුරුණෑගල ග්‍රීන්වේ ටෙක්නිකල් කොලේජ් එක. පිටරට යන්න වැඩ ඉගෙන ගන්න බොහෝ දෙනෙක් තෝරගන්නේ මේ කුරුණෑගල ග්‍රීන්වේ ටෙක් එක. ඊශ්‍රායල් යන්න හිතාගෙන ඉන්න අපේ රටේ උදවිය ශිල්ප පුහුණු වෙන්න තෝරගන්නේ කුරුණෑගල ග්‍රීන්වේ ටෙක්නිකල් කොලේජ් එක. ආයුබෝවන්. මේ ඔබ දකින්නේ කුරුණෑගල ටෙක්නිකල් කොලේජ් කාර්යාලයයි. මෙතන තියෙන සුන්දර පුදුමය ඔබ දන්නවද? මේෂන් වැඩ සහ ටයිල් ඇලවීම වැනි ශිල්ප උගන්වන්නේ කාන්තාවෝ. මේ කාන්තාවෝ මේ අංශ වලින් විභාග සමත් වෙලා අත්දැකීම් ලබලා උගත් වැදගත් උදවිය. ඔබට ග්‍රීන්වේ ටෙක්නිකල් කොලේජ් එකෙන් මේෂන් කෙනෙක් වෙන්න යන්නේ දින 10යි. අපි කතා කරලා බලමු මේෂන් ගුරුවරිය සමග. මිස් මට මුලින්ම කියන්නකෝ මිස්ගේ නම. මම ශෂිනි. ශෂිනි මිස් කියන්නකෝ කිසිවක් නොදන්නා තරුණියෙකු මේෂන් කෙනෙක් කරන්න දින කීයක් අවශ්‍යද කියලා? දින 10ක් ප්‍රමාණවත්. දින 10ක් ප්‍රමාණවත්ලු. අපි දැන් කතා කරලා බලමු ටයිල් මේෂන් ගුරුවරිය සමග. මට මිස්ගේ නම කියන්නකෝ. මම දනීෂා. දනීෂා මිස්ටර් ටයිල් මේෂන් කෙනෙක් හදන්න දින කීයක් අවශ්‍යද? දින 10ක්. මේ පුහුණු කෙනෙක්ට ටේප් එක කියවන තැන ඉඳලා එයා උපකරණ පාවිච්චි කරන විදිය, ටයිල් කපන විදිය, ඊට පස්සේ ටයිල් අල්ලද්දි ලෙවල් එකක් කොහොමද පාවිච්චි කරන්නේ, ඊට අමතරව දැන් ගොඩක් අලුත් මැෂිනරි ඇවිල්ලා තියෙනවා. මේ තියෙන ඒ වගේ එක මැෂින් එකක්, ලේසර් මැෂින් එක. එතකොට ලෙවල් එකක් හදාගන්න විදිය ඉඳලා ඔක්කොම අපි දවස් 10 ඇතුළත කියලා දෙනවා. හිතා ගන්නකෝ දින 10කින් ටයිල් අලවන්න උගන්වනවා කීවම කෙතරම් දෙයක්ද කියලා. අපි අහලා බලමු දැනට මෙම පුහුණුවීම් කටයුතු කරන කෙනෙකුගෙන් කොහොමද කියන්නේ කියලා. මට මහත්තයාගේ නම කියන්නකෝ. මම HMI උදේ කුමාර. උදේ කුමාර මහත්මයා දැනට මේ මොකද්ද කරන පුහුණුව? දැන් මම ටයිල් මේසන් කෙනෙක් වශයෙන් තමයි පුහුණුවීම් කරන්නේ. ටයිල් මේෂන් කෙනෙක් පුහුණුව ලබන්නේ දැන් දින කීයද ඔබතුමා මෙතන පුහුණුවට ඇවිල්ලා? අද 7 වෙනි දවසේ. 7 වෙනි දවසේ. ග්‍රීන්වේ ටෙක්නිකල් කොලේජ් එකට එන්න කලින් අතහුරුවක් තිබුණාද වැඩ කරලා? නෑ කිසිම අතහුරුවක් තිබුණේ නෑ. අතහුරුවක් තිබුණේ නැහැ. හරි. මේ පුහුණුව සම්බන්ධයෙන් ඔබට මොකක්ද කියන්න තියෙන්නේ? ඇත්තම ස්කිල් එකක් නැති නිසා විදේශගත වෙනකොට ලොකු සිහිනයක් වෙලා තිබ්බේ. ප්‍රධාන يعني සිහිනයක් තිබ්බා ඉස්සෙල් වගේ රටකට යන එක. ස්කිල් එකක් බලන නිසා ඒ ස්කිල් එක හදාගන්න එක තමයි ප්‍රධාන අරමුණලාදී ඒ හින්දා තමයි මේ ග්‍රීන්වේ ටෙක්නිකල් කොලේජ් එකට සහභාගී වුණේ. මම හිතනවා මේ දවස් 7ක් ඇතුළත ලොකු දියුණුවක් ඒ කියන්නේ ටයිල් එකක් අල්ලන්නේ කොහමද? ඒතකොට ඒ උපකරණ පාවිච්චි කරන විදිය මම හිතන්නේ විශාල දියුණුවක් ඒ කියන්නේ අර අවුරුදු ගාණක් වැඩ කරා වගේ ලොකු අත්දැකීමක් ඒ කියන්නේ පුහුණුවක් ලැබලා තියෙනවා මේ දවස් 7 ඇතුළත. මේ දින 7 තුලදී ඔබතුමන්ට දැන් අතහුරුයිද? වැඩ කරන්න පුළුවන්ද? ඔව් ඇත්තම පුළුවන්. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ අර ගත්ත අත්දැකීමුත් එක්ක මේ මිස්ලා කියලා දීපු ඒ දේවල් ඉගෙන ගත්තාම ලොකු අත්දැකීමක් තියෙනවා. මම හිතන්නේ ඉදිරියට තනියෙන් වුණත් වැඩක් කරගන්න පුළුවන් තත්ත්වය මේ දවස් හතේ. කොහොම ස්තුතියි. මේක මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා බාබෙන්ඩ මාස්ටර්. සර් කියන්නකො මට සර්ගේ නම. මම කසුන්. කසුන් සර්ට බාබෙන්ඩ කෙනෙක් හදන්න දින කීයක් අවශ්‍යද? දින 10ක් යනවා. දින 10කින් කසුන් සර් කොහොමද බාබෙන්ඩ කෙනෙක් හදන්නේ? ඇත්තටම අපිට මෙතෙන් අපේ ආයතනට එන්නේ සමහරට ශිල්පය මොකුත් නොදන්න කෙනෙක්. එතකොට එයාට අපි මුලින්ම මේ බාබෙන්ඩින් කියන්නේ මොකක්ද? බාබෙන්ඩින් වල තියෙන අපි න්‍යායාත්මක දැනුම දෙන්න ඕනේ. වැඩක් කරන්න කලින් එයාට න්‍යායාත්මක දැනුම දෙන්න ඕනේ. දැනුම දුන්නෙන් පස්සේ තමයි අපි එයා වැඩේට යොමු කරන්නේ. ඒත් අපි පළවෙනි දවසේ කරන්නේ එයාට න්‍යායාත්මක දැනුම දෙන්න. දැනුම ඊට පස්සේ අපි එයා කම්බියක් කොහොමද කපන්නේ? කොහොමද කම්බියක් නමන්නේ? කොහොමද කම්බියක් ගැට ගහන්නේ? ඒ ශිල්පය අපි එයාට දින 10ක් ඇතුළත අනිවාර්යෙන් පුරුදු කරනවා. ඊට පස්සේ එයා ගිහිල්ලා වැඩ කරන්න ඕනද? වැඩ කරෙන් පස්සේ තමයි එයා හරියම නියම බාබෙන්ඩ කෙනෙක් වෙන්නේ. හරි. ඔබට මේ පැත්තෙන් දැක ගන්න පුළුවන් බාබෙන්ඩින් ශිල්ප පුහුණුව. අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා ෂටරින් කාපෙන්ටර් ශිල්ප පුහුණුව උගන්වන සර්. සර් මට මුලින්ම කියන්නකෝ ඔබතුමාගේ නම. මම දුමින්ද.
දුමින්ද සර්ට ෂටරින් කාපෙන්ටර් කෙනෙක් හදන්න දින කීයක් අවශ්‍යද? දින 10ක්. දින 10 ඇතුළත ෂටරින් කාපෙන්ටර් කෙනෙක් හදන විදිහ ගැන අපි කතා කළොත් මුලින්ම අපි බඳවාගන්නේ ස්කිල් එක කිසිම දෙයක් නැති පුද්ගලයෝ තමයි ගොඩක් දුරට අපේ තාක්ෂණික විද්‍යාලයට එන්නේ. අපි ඒ පුද්ගලයන්ව මුල්ම දවසේ න්‍යායාත්මක දැනුම ලබා දෙනවා. කාලය අපිට කොතරම් වටිනවාද? දින 10කින් ශිල්ප පුහුණුව ලබා ගන්න. එන්න කුරුණෑගල ග්‍රීන්වේ ටෙක්නිකල් කොලෙජ් එකට. අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා ඉලෙක්ට්‍රිකල් ටෙක්නොලොජි සම්බන්ධයෙන් ඉන්න මාස්ටර් සර්. සර් කියන්නකෝ මට සර්ගේ නම. මම මිගාර. මිගාර සර්ට ඉලෙක්ට්‍රිකල් ටෙක්නීෂියන් කෙනෙක් හදන්න දින කීයක් අවශ්‍ය වෙනවද? සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රිකල් ටෙක්නීෂියන් කෙනෙක් හදනවා කියන එක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. සාමාන්‍යයෙන් මූලික දැනුමක් තියෙන කෙනෙක්ට අපිට දවස් 25ක් වගේ කාලයක් ඇතුළත එයාගේ දැනුමේ තියෙන අඩුපාඩු හොයාගෙන ඒව පුරවලා දක්ෂ ශිල්පියෙක් හදන්න පුළුවන්. ඇයි ඔබතුමාට ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් හදන්න දින 25ක කාලයක් ගත වෙන්නේ? ඇත්තටම ඉලෙක්ට්‍රිකල් කියන ශිල්පය ටිකක් පුළුල් ශාස්ත්‍රයක්. ඒක පොඩි කාලයක් ඇතුළත කවර් කරන්න බෑ. අනිත් ඒක ලොකු අවදානමක් එක්ක එන දෙයක්. ඒ හින්දා ඒ කෙනාගේ දක්ෂතා අඳුරගෙන එයාගේ ස්කිල්ස් ඩෙවලොප් කරලා ඒව හදන්න අපිට ටිකක් වැඩි කාලයක් ගත වෙනවා. අනිකුත් ශිල්පක්‍රමත් එක්ක ඉලෙක්ට්‍රීෂියන් කියන ශිල්පක්‍රමයේ තියෙන වෙනස්කම් මොනවද? ඇත්තටම ඉලෙක්ට්‍රික් කියන්නේ ගොඩක් අපේ මොළයත් එක්ක යන අපි හිතලා වැඩ කරන්න ඕන දෙයක්. ප්ලෑන් කරන්න ඕන දෙයක්. ඉලෙක්ට්‍රිකල් කියන්නේ ඇත්තටම ඉලෙක්ට්‍රිකල් වල අපි කියන්නේ විදුලිය කියන්නේ අපේ හොඳම සේවකයා වගේම නරකම හතුරා. අපේ පාලනයෙන් ගිලුණු තැන අපිට වෙන්න පුළුවන් ලොකුම විපත කරන්නේ විදුලිය. හරි, බොහොම ස්තුතියි. මම මේ වෙලාවේ ඉන්නේ වෙල්ඩින් ශිල්ප පුහුණුව අංශයේ. මාත් එක්ක මේ වෙලාවේ රැඳී සිටිනවා වෙල්ඩින් ශිල්ප පුහුණුව උගන්වන මාස්ටර්. අපි කතා කරලා බලමු. මට කියන්නකෝ සර්ගේ නම. මගේ නම කේම් ගුණතිලක බණ්ඩාර. ගුණතිලක මහත්මයාට වෙල්ඩ් කෙනෙක් හදනකොට මෙතන උපකරණ බොහොමයක් අවශ්‍ය වෙනවා. අපිට මේ උපකරණ ගැන හැඳින්වීමක් කළොත් මෙමයි අපි වෙල්ඩිමක් කරන්න ඉස්සරලා මේ වෙල්ඩිමට අවශ්‍ය ලෝහ වර්ගය කපා ගන්න ඕනේ. ඒකට අපි භාවිතා කරනවා මේ ඔක්සි ඇසෙටලින් කියන ගෑස් දෙක භාවිතා කරලා මේ වගේ ට්‍රැක්ටර් එකකින් භාවිතා කරලා කපනවා. හරි. එතකොට මේ වෙල්ඩින් ශිල්ප පුහුණුවේදී විවිධ අංශ තියෙනව නේද? වෙල්ඩින් කැටගරයිස් වෙනව නේද? ඔව්. ඒක ගැන පැහැදිලි කිරීමක් කර. ඔව් අපිට වෙල්ඩින් මේක ගෑස් කටින් අංශේ තියෙනවා මේ පැත්තෙන් මෙහෙම දෙකම. ඊළඟට ප්ලග් ස්කෝප් ආක් වෙල්ඩින් කියලා ලෝකෙ ගොඩක් පිළිගත්ත වෙල්ඩින් එකක් වෙනවා. ඒ අර සෙක්ෂන් වල ඔක්කොම ඒ වෙල්ඩින් ටික තමයි තියෙන්නේ අපි. උදාලා ඉතරම මේ ගෑස් කටින් එකක් කරනකොට ලෝහ සකසා ගැනීමේදී අපි උපයෝගී කරගන්නවා මේ ඇසෙටලින් කියන වායුවයි ඔක්සිජන් කියන වායුවයි දෙක භාවිතා කරලා තමයි අපි මේ ඔක්සි කටින් එක කරගන්නේ. ග්‍රීන්වේ ටෙක්නිකල් කොලෙජ් එකට එන බොහෝ දෙනෙක් ඊශ්‍රායල් රටේ රැකියාව බලා ගියා. අපේ රටේ සිටින තුරුණු දරුවන්ටත් අපි ආරාධනා කර සිටිනවා. එපා කාලය නැති කරන්න. එන්න කුරුණෑගල ග්‍රීන්වේ ටෙක්නිකල් කොලෙජ් එකට. දින 10 පාඨමාලා සහ NVQ පාඨමාලාත් තියෙනවා. බිත්ති බඳින්න, කපරාදු කරන්න, කම්බි නවන්න, කම්බි බඳින්න, ෂටරින් අංශයෙන් වැඩ කරන්න, ජල නල කාර්මික, වෙල්ඩින් අංශයෙන් වැඩ කරන්නත් ග්‍රීන්වේ ටෙක්නිකල් කොලෙජ් අපි ඔබව පුහුණු කරනවා. ඉතින් ප්‍රිය නෝනාවරුනි මහත්මාවරුනි, ඔබත් එන්න කුරුණෑගල ග්‍රීන්වේ ටෙක්නිකල් කොලෙජ් එකට. ඔබ ලංකාවේ කුමන ප්‍රදේශයක සිට පැමිණියත් අපට පුළුවන් ඔබට නවාතැන් පහසුකම් සපයන්න. සියලු පහසුකම් වලින් සමන්විත කුරුණෑගල ග්‍රීන්වේ ටෙක්නිකල් කොලෙජ් ජාතියේ පිනට පහළ වූ සම්පතකි. ග්‍රීන්වේ ටෙක්නිකල් කොලෙජ් ඔබේ හෙට දිනය සාරවත් කරවනවා සහතිකයි. මම කුරුණෑගල ග්‍රීන්වේ විදේශ රැකියා කාර්යාලයේ කාර්යක්ෂම කාර්ය මණ්ඩලයේ ලක්ෂී.